හරිලම 2024 දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ 5 වෙනි ගාන. ඔන්න අලුත් එකක් එනවා. හරිද? අලුත් ප්‍රශ්නයක්. වෙන්නේ කොහමද? වෙන්නේ මෙහෙමයි ළමයි. හරිද? වෙන්නේ මෙහෙමයි. මුලින්ම මෙහෙම කියනවා වෙළඳ සංකීර්ණයක මාසික කලින් විදුලි දැන් ජල පරිභෝජනය පිළිබඳ ලබාගත් තොරතුරු පහත වගුවේ දැක්වේ. තොරතුරු වල මාත පන්තිය කුමක්ද? මං කිව්වේ මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතය වැඩිම පන්තිය. දැන් මේක සංඛ්‍යාතය වෙන්නේ මොකද්ද? වෙළඳ සැල් ගන්න. වෙළඳ සැල් ගන්න වැඩිම එක බලන්න මේ යටින් බලන්න 20 නේද? 20ට අදාළ පන්තිය කීයද? 43 47 43 47. එතකොට උත්තරේ ලියන 43 47 කියලා. ඒක ලියා ගන්න රෝමි ලක්කම එක කියලා දාලා. ඒක රේසිනේ ළමයි. ලකුණක් හම්බ වෙනවනේ නිකන් ලකුණක් ඕක. හරි. ඊට පස්සේ දෙක එක් වෙළඳ සැලක මධ්‍යන මාසික ජල පරිභෝජනය ආසන්න ඒකකයට. ඔන්න ගැබුව වගුව කලින් වගේම පන්ති ප්‍රාන්තරය මධ්‍යගය අපගමනය සංඛ්‍යාතය මේ උඩ අකුරු ගැන එක්ස්ට්‍රා සැලකිලිමත් වෙන්න එපා මම ලිව්වා හොඳේ. පන්ති ප්‍රාන්තරය මධ්‍යගය අපගමනය සංඛ්‍යාතය FD. හරිද? පන්ති ප්‍රාන්තරයට ටක් ගාලා දාගෙන ගියා. සංඛ්‍යාතයට ටක් ගාලා දාගෙන ගියා. හරි. එතකොට මධ්‍යගය ගන්න කොහමද? මධ්‍යගය ගන්න කොහමද? දෙපැත්ත දෙන්න එකතු කරා දෙකට බෙදුවා 35 31 66 66 දෙකට බෙදුවා 33. මේක 39 35 කීයද 74යි 74 දෙකට බෙදුවාම 37යි. ඊට පස්සේ 39 43යි කීයද 32 82 82 දෙකට බෙදුවාම 41යි. 4න් 4ට යන්නේ ළමයි. මේක 45යි මේක 49යි මේක 53යි මේක 57යි. ආවා. ඊට පස්සේ අපි ගන්න මොකද්ද? අපගමනේ උපකල්පිත මධ්‍යනය කියලා ගන්න මොකද්ද? මාත පන්තියේ මධ්‍යයගේ. එතකොට අර එකේ මාත පන්තිය ළමයි මේ 20 නෙමෙයි සංඛ්‍යාත 25 තියෙනව නේද? එතකොට මාත පන්තියේ 47 51 හොඳේ 47 51. හරි 47 51. එතකොට බලන්න මාත පන්තිය 47 51 47 51. එතකොට මම මෙයාව කොටු කර ගන්නවා මේකේ මැද්දේ. ඔන්න කොටු කරගත්තා. හරිද? එයාගේ ඉස්සරහ උපකල්පිත මධ්‍යනේ කියන්නේ බිඳුවයි. 45න් 49ක් ඍණ 4යි. 41න් 49ක් ඍණ 8යි. 37න් 49ක් ඍණ 12යි. ඍණ 16යි. 4යි 8යි. 16 7ක් කියද ළමයි? 16 5ක් 80යි 2ක් 32යි. එතකොට ඍණ 112යි. 12 වරක් 12 ඍණ 144යි. 15 ඒවා 8ක් කියද? ඍණ 120යි. 20 ඒවා 4ක් කීයද? ඍණ 80යි. බිඳුවයි. 12 ඒවා 4ක් 48යි. 8 වරක් 9 72යි. මෙතන සිග්මා F සිග්මා F බලන්න එකතු කරමු. මේක යගියක් දීලා නැහැනේ. 12 7යි 19යි 24යි 24යි 34යි 34යි 54යි 59යි 59යි 79යි 81යි 91යි 100යි ළමයි මෙතන නේ 100යි. මෙතන බලන්න මේකේ ඍණ පැත්ත මම මෙතන ධන පැත්ත පොඩ්ඩක් එකතු කර ගන්නවා 42යි 48යි කීයද ළමයි කීයද 120යිනේ මේ ඍණ 120ට මේ ඍණ මේ ධන 120ට මේ ඍණ 120 කැපිලා යනවනේ මේ තුන එකතු කරන්නකෝ දැන් 144යි 12යි කීයද 144යි 12යි 146යි 156යි 256යි 256යි 80යි 256යි 80යි 330යි 330යි හරි නේද එකතු බලන්න 256යි 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 330යි හරි 330යි. එතකොට මෙතන එන්නේ සිග්මා FD ඍණ 330ක් ඍණ 330යි. හරි හරි දැන් මධ්‍යන වෙන වැඩි ළමයි මම මේ පැත්තට ගන්නවා. කෙලින්ම මේ පැත්ත මධ්‍යනය. මම හිතනවා පේනවා ඇති කියලා. පේනව නේද? පේනවා සුපිරි. හරි. කොහමද ගන්නේ? උපකල්පිත මධ්‍යනය. 49 එකතු කිරීම මම කිව්වා මෙතනට ඍණ આવොත් වරහණක් දාගන්නේ කියලා. ඒක හොඳ පුරුද්දක්. ඍණ 336 බෙදන්න 100. ඍණ 336 බෙදන්න 100ෙන්. හරිද? එතකොට එන්නේ කීයද ළමයි? අම්මෝ 100ෙන් බෙදන එක හද්ද අමාරුයි නේ ළමයි. ඍණ මේ දශම ස්ථාන දෙකක් ඉස්සරහට පයින්නකො. ඍණ 3.36. 49න් දැන් 3.36 අඩු කරන්න. ධනයි ඍණයි ඍණ වෙනවනේ. 49න් 3ක් අඩු කරාම කීයද? 46යි. 46න් තව 0.36ක්. එතකොට කීයද? වෙන්නේ 45
හරිද? ජල ඒකක 45.64ක් ආසන්න ඒකකයටනේ. ආසන්න ඒකකයට අහනවා. ආසන්න ඒකකයට අහන නිසා බලන්න ඒකෙන් ආසන්න පූර්ණ සංඛ්‍යාවට පළමු දශම ස්ථානයේ තියෙන 5ට වැඩි ඉලක්කමක් එකක් එකතු කරන්න. එතකොට කීයද? 46යි. ඒකක 46යි. ඒකක 46යි. මධ්‍යනේ ඒකක 46යි. ඒකක 46යි. මේක මා කරනවා. ඊළඟට තුන පරිභෝජනය කරන පළමු ඒකක තිය සඳහා ඒකකයට රුපියල් 50ක්ද වැඩි වෙන සෑම ඒකකයකටම රුපියල් 60ක්ද අය කරන අතර ස්ථාවර ගාස්තු 600ක්. දැන් ඔය ස්ථාවර ගාස්තුව කියන එක ඔය අපේ ලයිට් බිල් වලත් තියෙනවා ළමයි. ඒක බලන්න ඔය ලයිට් බිලේ තියෙන ස්ථාවර ගාස්තුව කියන එක. හරිද? එතකොට මෙම වෙළඳසැලක මධ්‍යන මාසික ජල බිල් පත. එතකොට ඔය රුපියල් 600 අනිවාර්යෙන් එනවා ළමයි. 600 එනවා. 600ට එකතු කරන්න ඕන මුල් ඒකක 30 සඳහා ඒකකයකට 50යි. 30 ගුණ කිරීම 50. ඊට පස්සේ වැඩි වෙන හැම ඒකකයක්ම රුපියල් 60යි. ඕකම ඒකක 46යිනේ. වැඩි වෙලා තිනවා 16ක්. 16 ගුණ කරන්න 60. කීයද එතකොට? 600ට එකතු කරන්න මෙතන 1500යි. 30 50ක් 1500යි. 60ව 16ක් කීයද? 16ව 6ක් කීයද? 16ව 6ක් 96නේ. 96 කියන්නේ 960. කීයද? 1500යි 2460යි 2460යි. 2460 600ක් එකතු කරාම රුපියල් 3060යි. රුපියල් 3060යි. ඔච්චරයි. ඒ ප්‍රශ්නේත් ඉවරයි. පේනවනේ ලේසි මේ ප්‍රශ්න. ලේසි. ලකුණු 10 අතේ තියෙන්නේ. හරි.